අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ විසින් මංගල ශිලා පිහිටුවා ආරම්භ කොට 5 වසරක් පුරා ඔබ අප විසින් දිවාරය දරන ලද අතිමහත් පරිශ්‍රමයේත් දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමසුරුදායකත්වයේත් ප්‍රතිඵලයක් ලෙස අනගාരികා මෑණියන් වහන්සේලාගේ සංඝාවාසය මහත් හරසරින් ගෞතම බුදුසසුනට පූජා වූ වගයි. අපි මේ වෙලාවේ අතිශය දුර්ලභ පින්කමක් සිදු කරන්න සූදානම් වන්නේ. ඔබ දන්නවා මේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවක සිව්වණක් පිරිසක් ඉන්නවා. භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියලා. ඒ භික්ඛුණී සංඝයා වෙනුවෙන් පිළිවෙත් පුරන අනාගාരികා මෑණියන් වහන්සේලා දැන් ඉන්නවා. ඉතින් මේ නිසා මේ අනාගාരികා මෑණිවරුන්ට වැඩ සිටීම පිණිස සුවසේ වත් පිළිවෙත් කර ගැනීම පිණිස සීලාදී ගුණධර්ම දියුණු කර ගැනීම පිණිස ඒ වගේම ධර්මයේ ඉගෙන ගැනීම ධර්ම මානසිකාරය ආදී කිරීම පිණිස ඒ වගේම සක්මන් භාවනා ආදී බණ භාවනා කිරීම පිණිස මේ මෑණිවරු උදෙසා සංඝාවාස ගොඩනැගිල්ලක් පිළියෙල කරලා තියෙනවා. කුටි සෙනසුන් සහිතව මේ සියලු දේ අපි දැන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේව මිනිසුන් කෙරෙහි මහා කරුණාවෙන් දේව මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් පිහිටුවා වදාළේ ගෞතම බුද්ධ ශාසනය උදෙසා පූජා කිරීමේ කටයුත්ත සිදු කරමු. ඉමානි සේනාසනානි බුද්ධ ශාසනස්ස පූජා කරෝම ඊතා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් තනවන ලද මේ කුටි සෙනසුන් සහිත වූ භාවනා ශාලාව සහිත වූ මේ සංඝාවාස මන්දිරය බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කරමි. පූජා වේවා. පූජා කරමි. පූජාම වේවා.